තාත්තට අයියට එකතු වෙන්න කියලා ඉල්ලුවේ. දැන් තාත්තා අයියා එකතු වුණා එක ගෙදරට ආවා. තව පොඩි ටිකක් තියෙනවා. ඒ ටිකත් හදාගත්තට පස්සේ මේ වැඩේ හරි. අයියා ඉතින් මේමනේ දැන් අයියා පොඩි අයියා වැව්වා. ඉතින් නෑ මම හිතන්නේ මගේ ඇරීම කියලා. ඉතින් එතුමත් විපක්ෂ නායක හැටියට කාර්යබහුලතාවයත් ඇති. ඉතින් ඒ දේවලුත් ඇති. ඉතින් අපි සැකයෙන් බලන්න හොඳ නෑ. එතුමා අනිවාර්යෙන් මේ වැඩේට ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට ඉදිරියේදී පක්ෂ දෙක එකතු වෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. රටට ජයග්‍රහණ ගෙන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලියා නැවත බල ගැන්වෙනවා කියලා කියන්නේ දුරකථනයේ සමගි ජන බලවේගයට ඇලේ ගහන්න වෙයිද? ඉවරයිද? නෑ අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන. ඉතින් මහගෙදරට එන්න පුළුවන් හැමෝටම. මහගෙදරට ඇවිල්ලා වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය දේ. දුරකථන ඉවරයිද? නෑ එහෙම කියන්න ඕන බෑනේ. අපි සන්දානගත වෙන්න පුළුවන්. ජනාධිපතිතුමත් අපිත් එක්ක අද රැස් කතාවෙත් කිව්වේ තම තමන්ගේ අනන්‍යතාවය තියාගෙන සියලු දෙනාටම එකතු වෙන්න කියලා. එකතු වීමනේ අවශ්‍ය. එකතු වීම තුළ අවසානයේදී තීන්දුව తీරන ගන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. ප්‍රධානම කාරණේ එකතු වීම. ඉතින් විශේෂයෙන් සජබේ UNP එක එකතු වීම අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒක නැති වුණොත් බෑ කරන්නේ.